අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ ඔයා පූසට කරනවට පූස අකමැති දේවල් 5ක් ගැන. අංක 5. පූස කැමති නෑ පූස ඔයා නිතරම නාවනවට. පූසන් කියන්නේ Tamanට තනිවම පිරිසුදු කරගන්න පුළුවන් සතුන් జాතියක්. ඉතින් මේ අයව ඔයා නාවන එකෙන් කරන්නේ හොඳකට වඩා නරකක්. පූසන්ව අවුරුද්දට දෙවතාවක් නාවපුවාම ඇති. අංක 4. පූසන්ට බලෙන් අලුත් යාළුවන්ව හඳුන්වා දීම. කිසිම වෙලාවක නිවසට ගෙනාපු අලුත් සුරතලෙක්ව හෝ නිවසට ආපු කුඩා දරුවෙක්ව පූසට බලෙන් යාළු කරන්න හදන්න එපා. ඒකට පූසන් කැමති නෑ. අංක 3. ඔයා වැඩක් කරන වෙලාවට පූස ඔයාගේ ළඟට ආවම පූස වෙලවන එක. පූස කියන්නේ ගොඩක් වටේ පිටේ ගැන අවධානයෙන් ඉන්න සතුන් කොට්ටාශයක්. පූසන්ට ඕනේ ඔයා මොනවද කරන්න කියලා දැනගන්න. ඒ නිසා ඒගොල්ලන්ව එකපාරටම එලවන්න එපා. ඒගොල්ලන්ව හිමීට අරගෙන පැත්තකින් තියන්න. අංක 2. පූසෝ කැමති නෑ ඒගොල්ලන්ට පරණ කෑම කන්න දෙනවට. මිනිස්සු වගේම පූසොත් පරණ කෑම කෑවොත් ලෙඩ වෙනවා. අංක 1. ඔවුන්ට සැඟවීමට ස්ථානයක් නොතිබීම. පූසෝ කැලේදී විලෝපිකයන්ගෙන් බේරීමට එක් ස්ථානවල සැඟවී සිටිනවා. නමුත් ගෙදරදී ඔවුන්ට සැඟවීමට ස්ථානයක් නොතිබේ නම් ඔවුන්ට අනාරක්ෂිත භාවයක් දැනෙනවා. ඒ නිසා ඔවුන්ට පෞද්ගලිකව කාලය ගත කිරීමට ස්ථානයක් දෙන්න.